හතරවන පාඩම. ඒ කියන්නේ නිව්ටන්ගේ නියම කියන පාඩම අවසාන කොටස වෙන්නේ මෙන්න මේ නිව්ටන්ගේ තුන්වන නියමය කියන කොටස. නිව්ටන්ගේ තුන්වන නියමය කියන කොටස තමයි හතරවෙනි පාඩමේ. කියන්නේ නිව්ටන්ගේ නියම කියන පාඩමේ අවසාන කොටස වෙන්නේ. හරිද? එතකොට අපි කතා කරා නිව්ටන්ගේ පළවන නියමය, දෙවන නියමය, ගම්‍යතාවය හා නිව්ටන්ගේ තුන්වන නියමය. අද කතා කරන්නේ නිව්ටන්ගේ තුන්වන නියමය පිළිබඳව. නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියනවා මේ වගේ කතාවක්. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතිනවා කියලා. මේකෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී. මේක හඳුනගන්න අපි උදාහරණයක් ගැන කතා කරන්න ඕනේ. මෙතන අපි උදාහරණයක් ගමු බැලුම් බෝලයක් පිළිබඳව. ඉස්සරහම මේ විදිහට කණු දෙකක් හිටව ගන්නවා. කණු දෙකක් හිටවගෙන අපි මෙතනද බැලුම් බෝලයක් තුම්බලා ඒකෙන් ගැටයක් ගහලා මෙතන නූලක් එල්ලන්න ඕනේ. මෙන්න මේ අපි A B කියලා කණු දෙකක් තියෙනවා නම් ඒ A B කණු දෙකට අතරේ ගහන්න ඕන නූලක් නැත්නම් කම්බියක්. ගහලා මෙන්න මෙතන පෑන් බටයක් වගේ එකක් මෙන්න මෙහෙම ගහනවා. ඊට පස්සේ මෙන්න මේ බැලුමේ පුම්බලා ඒකේ අලවීම සිද්ධ කරනවා. හරිද? මෙතනින් ගහුවත් වඩා සුදුසුයි. A කියන ස්ථානයේ සිට B කියන ස්ථානයේ. මෙතන A කණුව B කණුව. හරිද? මේ තියෙන්නේ බැලුම් බෝලේ. මේ තියෙන්නේ බැලුම් බෝලේ. මේක ගැටේ පහසුවෙන් කියන්නේ ගැටේ පහසුවෙන් ලිහීමට පුළුවන් විදිහට මේ ගැටය දාගත්තොත් වඩා පහසු වෙනවා. ඊට පස්සේ මොනවද කරන්නේ මේ මෙතනදී අපි මෙන්න මේ රබර් يعني මෙතන බැලුම තියෙනවානේ මේ බැලුමේ කට ලිහිවීම සිද්ධ කරනවා. බැලුමේ කට ලිහිවීමේදී මෙතන සිද්ධ වෙනවා මෙහෙම දෙයක්. හරිද? මෙන්න මේ බැලුම අපි ඉදිරියට ගමන් කරනවා. මේ බැලුම මේ කට ලිස්සාම මේ බැලුමේ ඉදිරියට ගමන් කරනවා. එතකොට මෙතන තියෙන වායුව අපි පුම්බනවානේ බැලුමේ. ඒ බැලුමේ තියෙනවා වායුව. එන්න වායුව පිට වෙනවා මේ පැත්තෙන්. ඒ කියන්නේ A දිශාවට වායුව පිට වෙනවා. B දිශාවට බැලුමේ ගමන් කරනවා. මේ ගමන් කරනවා. හරිද? බැලුමේ ගමන් කරනවා B දිශාවට, A දිශාවට වායුව ගමන් කරනවා. බලන්න මෙතන නිව්ටන්ගේ තුන්වන නියමය හා සම්බන්ධයි. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. මෙතන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි සෑම ක්‍රියාවකටම. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. බැලුමේ මෙහෙට ගමන් කරන්නේ එතන කියන්නේ බැලුමේ කියන්නේ වායුව මෙහෙට ගමන් කරන්නේ ප්‍රතික්‍රියාව මෙහෙට සිද්ධ වෙන්නේ. අන්න ඒක නිව්ටන්ගේ තුන්වන නියමයට අයිති වන සත්‍යාපනය කිරීම. නිව්ටන්ගේ තුන්වන නියමයේ සත්‍යාපනය කිරීමට අදාළ මේ උදාහරණයක් තමයි මේ තියෙන්නේ. කියන්නේ බැලුනයක් ගත්තොත් එහෙම බැලුනය වායුව පිට වෙන්නේ A දිශාවට, B දිශාවට ගමන් කරනවා. මේ කොහොමද වෙන්නේ? දැන් වායුව තියෙන්නේ බැලුනේ ඇතුලේ. හරිද? අපි මේ බැලුනේ කට ලිස්සට පස්සේ මෙන්න මේ බැලුනේ තියෙනවා රබර් පටලයක්. ඒ රබර් පටලය A කියන දිශාවට තල්ලු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වායුව පහළට කියන්නේ A කියන දිශාවට තෙරපෙන නිසා මෙන්න මේ තියෙන වායුව මෙන්න මේ බැලුමේ කටින් පිට වෙලා යනවා. ඒ වගේම මේ වායුව මගින් ඇති කරන ප්‍රතික්‍රියා බලය නිසා බැලුමේ B දිශාවට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඔන්න ඕක තුන්වන නියමයේ සත්‍යාපනය කිරීම සඳහා අපිට උදාහරණයක් ලෙස ලබා ගන්න පුළුවන්. ඊළඟ එක අපිට ගන්න පුළුවන් පුද්ගලයන් කීප දෙනෙක් එක්කෙනෙක් අපි ගමු දෙන්නෙක් ගමු. දෙන්නෙක් අරගෙන මෙන්න මෙහෙම පොඩි
අපි මෙතන ගමු තහඩුවක්. පුද්ගලයෙක් මෙන්න මේ විදිහට ඉඳන් ඉන්නවා. හරි. මේ විදිහට පුද්ගලයෙක් ඉඳන් ඉන්නවා. පුද්ගලයන් දෙදෙනෙක්. හරි. පුද්ගලයන් දෙදෙනෙක් මේ විදිහට ඉඳන් ඉන්නවා. මොනවද කරන්නේ අපි? මේ දෙන්නට කියනවා මෙන්න මෙහෙම අත් දෙක අල්ලලා මෙන්න මෙතන මේ තහඩුව යටට දානවා අපි මොනවද? ජීල් බෝල කිහිපයක් දානවා මෙන්න මේ යටට. මෙන්න මේ විදිහට මෙන්න මේ තහඩුව යටට ජීල් බෝල කිහිපයක් අපි දාන්න ඕනේ. ඊට පස්සේ මේ දෙන්න මෙහෙම අත් දෙකෙන් අල්ලලා එකපාර තල්ලුවක් දෙන්න ඕනේ. මේ පුද්ගලයා තල්ලුවක් දෙනවා කියමුකෝ. අපි මෙතන AB කියලා මෙතෙන්වත් දාගමු. A පුද්ගලයා මෙන්න මේ B කියන පුද්ගලයාට අතින් තල්ලු කරනවා. ඒ වගේම එතකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයාත් යනවා මේ පැත්තට. මේ පුද්ගලයාත් යනවා මේ පැත්තට. A කියන පුද්ගලයාත් මේ පැත්තට යනවා. B කියන පුද්ගලයාත් මේ පැත්තට යනවා. ඇයි ඒක වෙන්නේ? A කියන පුද්ගලයාත් මේ පැත්තට යනවා. B කියන පුද්ගලයාත් මේ පැත්තට යනවා. ඇයි වෙන්නේ? මේකත් නිව්ටන්ගේ තුන්වන නියමයේ සත්‍යාපනය කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරකමක් වෙනවා. එතකොට ඒකට සඳහා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. එතන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. අපි බලය මෙතෙන්ද යොදන්නේ. හැබැයි ක්‍රියාව සිද්ධ වෙන්නේ මේ පැත්තට තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මේ පැත්තට ක්‍රියාව අපි බලය දෙන්නේ මේ පැත්තට. නමුත් ක්‍රියාව සිදු වෙන්නේ මේ පැත්තට. ඒක නිව්ටන්ගේ තුන්වන නියමය සත්‍යාපනය කිරීම සඳහා උදාහරණයක් වෙනවා. මේ කොටසෙන් නිව්ටන්ගේ තුන්වන නියමයේ කොටසින් මේ ටික තමයි අපිට විශේෂයෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ. මොකද සෑම ක්‍රියාවකම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් පවතී. සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්නවලදී මේ වගේ අවස්ථා කිහිපයක් දීලා අපෙන් නියම අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම අපිට එක්ක ඊතල දාලා දෙන්න පුළුවන් මේකේ මොන නියමයටද අයිති කියලා. ඒ වගේ අවස්ථාවලදී මේව ප්‍රයෝජනවත් වෙනවා. ඔය ටික තමයි නිව්ටන්ගේ තුන්වන නියමය කොටසින් බලාපොරොත්තු වෙන්නේ. නිව්ටන්ගේ තුන්වන නියමයේ සත්‍යාපනය කිරීම සඳහා මේ වගේ උදාහරණ අපිට යොදා ගන්න පුළුවන්. මෙතනින් නිව්ටන්ගේ නියම කියන පාඩම අවසන් වෙනවා. ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ 10 විද්‍යා පොතේ 7 වන පාඩම. 7 වන පාඩම කියන්නේ මවුල පාඩම ඉදිරියේදී අපි කොටසක් කරනවා 7 වන පාඩම පිළිබඳව. අදට නිව්ටන්ගේ නියම කියන පාඩම 4 වෙනි පාඩම අවසන් වෙනවා.